අද ඉන්නේ. මම ඔබට කිසියම් දෙයක් කියන්න යන්නේ. ඉතින් පොදු රෝගයක් පිළිබඳව ජීවිතයට අවදානම ඇති කරමින් සහ පෙරමනොත් ලෙස පළුතු කරුණු කළොත් රෝගයට වැදගත් නරකම් නවරොලොජිකල් අබාධයක් ඇති කරන ඇති. මිය මුලය ආගිතය මුලේ රුද්‍ර බාසරණය වී සාමාන්‍ය භාෂාවෙන් අපි ශ්‍රී ලංකාවේදී යන වචනේ භාවිත කිරීම. ආරම්භයේදී මුලේ ආගතේ යනු කුමක්ද? මුලේ ආගතේ යන හදිසි ලෙස රුධිරි සැපයීම අඩුවීම. මුලය හදිසි රුධිර බාසරණයි ශරීරයේ එක පැත්ත අකාර්යත්වය ඇති කරමින් මෙතකදී ආගතය පිළිබඳව ඇති වූ පරාගතය සමගයි අපි දුරට ගොස් ඇති උගුරි ස්කොමක් ආගත්වලට පිරිතකර කිරීමේද මම සේම වෙටම කියන පළුදී කාලය යනු මුවලයයි සේමය පෙන්වීම විරිතකාරී ප්‍රතික්ෂේප කිරීමයි. එබැවින් ඔබට මුහුණ එක පැත්තට වගවීමි. ශරීරයේ එක පැත්ත දුර්වලත්වයි කටනේ විකෘතවයි පියන්ගීම අපහසුතාවයි වෙන ලක්ෂණ තිබුණම් ඔබ වහම විදිය උපකාරය ලබා ගත යුතුයි. මන්ද මේක මුළු ආඝාතයක් ආරම්භක ලක්ෂණ විය හැකිය. ඔබ සම්පූර්ණයෙන් සන්නද්ධ මධ්‍යස්ථානයකට ළඟ වුවහොත් ඉක්මනාවත් පරිතකාරය ලබා දීමට අපට ත්‍රොම්බොටික් පිරිතකාරයක් ඇති ඒ රුධිරයේ විසරුවන් පරිතකාරයෙක් එය ලබා දී හැකි. පෙය 4.5 දක්වා නොවේ දැන් අපිට පෙය 4 දක්වා ලබා දී හැක. අපි නවදිල්ලියේ ඉන්ද්‍රපරිස්ථ පලිරෝහලේ සිටින අපි විශේෂ අවස්ථාවල සිට වට දක්වා ඔබට ලොකු මට්ටමින් ආගත සත්කාර ලබා දීමට සම්පූර්ණයෙන් සන්නද්ධ වීමි. මගේ කතාව දෙවැනි කොටස මම සාකච්ඡා කිරීමට කැමතියි. ආගතය වැළැක්වීමයි. මම කියන්නේ ආගතය පරිතකරු කළ හැක. අතර ආගතය වැළැක්විය හැක බවයි. අපිට ඇති ආගතය වෙනස් කළ හැකි අවදානම් සාධක මොනවද? මෙහි අධි රුධිර පීඩනයේ අධික කොලෙස්ටරෝල් අකාරයේ ජීවන රටවි. මෙම සාධක සලක බැලුවොත් රෝගීන් 70% සිට 80% දක්වා ආගතයක් වැළැක්විය හැක. ඒ නිසා කරුණාකර තීරුම් ගන්න ආගතයේ විශේෂ අවස්ථාවක් වන අතර ඒ වැළැක්විය හැකි සහ පරිතකරු කළ හැකි එකක් වී